හරි. ඇත්තෙන්ම මේවා කියලා තමයි අපේ යහපාලන යටතේ එක්සත් ජාතික පෙරමුණ කියන ආණ්ඩුව බලයට ආවේ. ජනවාරි 8ට ඉස්සෙල්ලා අපි සියලු දෙනා උගුරේ ලේරහ වෙනකම් මේ දේවල් වේදිකාවේ කිව්වා. නමුත් අද ඒ දේවල් වෙද්දී රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලත් මට නිහඬ වෙන්න බෑ. මොකද මම කාටවත් බැඳිලා නැහැ. මම මගේ අදහස් කෙලින් කතා කරන මිනිහෙක් එදා ඉඳලා මගේ Facebook එකේ බොහෝ අය කියලා තිබුණේ ඇයි මම මේකට නිහඬ වෙන්නේ කියලා. දැන් මේ කඳුළුගාස් වර්ෂා මැද පොලිසියගේ අකුණු සැර. ඉතින් දැන් මේ ළමයි මේ අයට ගහලා ඊටාම දරුණු විදියට ප්‍රහාර දෙනවා. ඉතින් මෙතන තියෙනවා මේක පින්තූරය දැක්කම මේ පින්තූරය ඊටාම සංවේදී පින්තූරය. මේ ඔළුවේ ලේනකම් ගැහණු දරුවෙක්ට ගහනවා. ඉතින් මම කියන්නේ පොලිසියට අපි හැම වෙලේම දුස් කියන්නේ පොලිසියට හොද දෙයට අපි පොලිසියට හොද කියන්නේ ලෑස්ති. ශාන්ත සොයිසගේ මරණය පැය 8කදී අල්ලගත්තේ අපරාධකරුවන්ව. ඒ වගේම තවත් අපරාධකරුවන්ව බොහෝ ඉක්මනින් අල්ලගත් අවස්ථාවල අපි පොලිසියට හොද කියලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී මම දන්නේ මේ පොලිසියට මේක කරන්න අණ දුන්නේ කවුද කියලා. මොකද මහින්ද රාජපක්ෂගේ ජනවාරි 8ට ඉස්සෙල්ලා රොෂෙන් චානුකව උද්ඝෝෂණයකදී බාරලා දැම්මා. දීවරේ අන්තනි ලාම්පුතෙල් වල මිල අඩු කරන්න කිව්වයි කියලා මරලා දැම්මා. වැලිවේරියේ ජනතාව වතුර ඉල්ලුවා කියලා මරලා දැම්මා. ඉතින් එවැනි අයට තානාපති තනතු දුන්නා. බාලසූරිය බ්‍රසීල් තානාපති කරලා ඇරියා. දේශප්‍රියව තුර්කිය තානාපති කරලා ඇරියා. ඉතින් මම කියන්නේ දැන් අතිගරු ජනාධිපතිතුමාටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට තමුන්ගේ නම ක්ලියර් කරගන්න. නම පිරිසුදු කරගන්න නම් මේ ශිෂ්‍යයාට පාර දෙන්න මේ පොලිස් පටයට විනය පරීක්ෂණය පැවැත්විය යුතුමයි. මොකද මේ අයට අයිතියක් නැහැ කාන්තාවන්ට ගහන්න. මම මේ වගේම මේ ශිෂ්‍යයාවලුත් ඉල්ලා සිටිනවා පොඩ්ඩක් සංවේදී වෙන්න. තමුන්ගේ වල තියෙන දරුවන්ව අම්මලා තාත්තලා ගෙවල් උගස් තියලා පොලියට අරගෙන ඒ හින්දා අධ්‍යාපනය ලබන්න ආව හින්දා දේශපාලන පක්ෂවල කුමාන්ත්‍රයට වලට අහු වෙලා මේවට යන්නේ නැතුව මේවා සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න කියන එක තමයි මගේ එකම ඉල්ලීම. නමුත් මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න යද්දි තමයි මේ දෙයට මේ අය මුහුණ දුන්නේ. ඉතින් මම කියන්නේ අපි මේ දේවල් හින්දා තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පෙරදුනේ. යුද්ධ දිනපු ජනාධිපතිවරයාව ගෙදර යවුව ජනතාවට අපිව අප නැතුව ගෙදර යවන එක කච්චක් නෙමෙයි කියන එක මේ ආණ්ඩුවේ අපේ නායකයෝ පොඩි මතක තබාගත යුතුයි කියන එකයි මගේ මතය. ඉතින් මට මොන ප්‍රශ්න ආවත් කෙලින් කතා කරන්න සිද්ධ වෙනවා. මේ දේ මම තරයේ හෙලා දකිනවා. ශිෂ්‍යයන්ට ඒ කියන්නේ ශිෂ්‍යයන් කියන්නේ අපේ රටේ අනාගත පරපුර අනාගතයේ නායකයන්. ඒ අයට ගහන්න, එයාගේ අතපය කඩන්න, ඔලු බලන්න පොලිසියට අයිතියක් නැහැ. ඒ වගේම අපි දැක්ක වැලිවේරියේ එතකොට රොෂන් චානුකගේ සිද්ධියේදී එතකොට අනිකුත් මේ මිනිමරුම් වලදී උද්ඝෝෂණ වලදී කරපු ඒවල ඉහළ අණ දුන්නේ කවුද කියලා හොයලා බැලුවා. ඒ ඇවිල්ලා
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ නිලධාරීන්ට අනදුන්නේ කවුද කියන එකත් හොයලා බලන්න කියන එක මම මේ අවස්ථාවේ කියනවා. ඉතින් මේ සිද්ධිය මම තරේ හෙලා දකින්නවා. මේකට වහාම පරීක්ෂණ පැවැත්විය යුතුයි. මම හිතනවා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරියාල මහත්මයා, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඒ වගේම අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ගැන වාර්තාවක් ඉල්ලලා තියෙනවා කියලා ආරංචි වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ දරුවන්ට මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාධාරණත්වය ගෙන දෙන්න මම පෙනී ඉන්නවා. මම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිකමක් හම්බුණා කියලා මේවට පෙනී ඉන්න එක නවත්තන්නේ නැහැ කියන සහතිකේ මම මේ සිසු දරුදරයන්ට දෙනවා. ඒ හින්දා මට මොන ප්‍රශ්නයක් ආවත් මම පීඩනයටපත් වෙන අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එක නවත්තන්නේ නැහැ. මට කවුරු මොනවා කිව්වොත් මම ඒක නවත්තන්නේ නැහැ. බොහොම ස්තුතියි. ඕගලන්ගේ සටනට මාත් ඉන්නවා කියන එක විතරක් මතක තියාගන්න.